සහෘදයිනි, ඔබ මේ ලෝකයට පහළ වුණේ ඇයි? මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන උපන් පමණින්ම ජීවත් වෙලා මිය පරලොව යන්නද? එහෙම නැත්නම් මේ ලෝකයේ යථා අර්ථය නිවැරදිව දැනගෙන සාර්ථක මනුෂ්‍යෙක් විදිහට ජීවත් වෙන්නද? ඔබට අනුව ලෝකය තියෙන්නේ කොහේද? ඔබ තුලමද? ඔබෙන් වියුක්තවද? දන්නවද? බුදු හාමුදුරුවෝ ලෝකය පවත්නා තැන පිළිබඳ දේශනා කරපු අදහස. මහණෙනි, බඹයක් පමණ වූ මේ ශරීරය තුලම මම ලෝකය පනවමි. අන්න ඒ බුද්ධ වචනයට අනුව ලෝකය තියෙන්නේ ඔබෙන් වියුක්තව නොවේ. ලෝකය තියෙන්නේ ඔබ තුලමයි. ලෝකය සහ ඔබ කියන්නේ දෙදෙනෙකුත් නොවේ, එකක් පමණයි. ඔබට මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කරගන්නට ඕනෑ නම් ඔබ සාම්ප්‍රදායිකත්වය ඉක්මවා යන්න දක්ෂ වෙන්න ඕනෑ. බුදු දහම කියන්නේ සාම්ප්‍රදායිකත්වය ඉක්මවන දහමක්. සාම්ප්‍රදායිකත්වය ඉක්මවීමට උගන්වන දහමක්. එහෙනම් මොකක්ද සාම්ප්‍රදායිකත්වය ඉක්මවනවා කියන්නේ? හරි, මං මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ආශ්චර්යමත් මිනිසෙක් වෙච්චි බුදු හාමුදුරුවෝ කියන වචනය ඇහෙන විට ඔබේ සිතේ මැවෙන්නේ මොකක්ද? පය තබන වාරයක් පාසා පොළවේ නෙළුම් මල් පිපෙන, රැස් මාලා විහිදුවාගෙන දෙව් බඹුන් පිරිවරාගෙන 이르දි බලය විදහා පාමින් වැඩම කරන මහා අසිරිමත් බල සම්පන්න මායාකාරී රූපයක්ද? එහෙම නැත්නම් මිනිස්සු පිරිච්චි අපිරිසිදු ජනාකීර්ණ පාරවල් දිගේ හරි කාත් කවුරුත් නැති පාළු කැලෑබද පාරවල් දිගේ හරි මිනිස්සු ගැන ඉපදිච්චි කාරුණික හැඟීමෙන් හදවත පුරවාගෙන වඩින කහ සිවුරක් දරාගෙන වේදනාබර දෙපයකින් තනිවම ඇවිදගෙන යන සරල මිනිස් රූපයක්ද? බුදු හාමුදුරුවෝ පිළිබඳ අන්න එහෙම චිත්‍රයක් ඔබ තුල මැවෙනවා නම් ඔබ සාම්ප්‍රදායිකත්වයේ ඉක්මවා දකින්න කෙනෙක්. සාම්ප්‍රදායිකත්වයේ ඉක්මවා දකින්න තරම් දැඩි සිතක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ ඔබ මනුෂ්‍යත්වයේ සැබෑ හරය හඳුනාගත්තු නිවනට සමීප වුණු පුද්ගලයෙක්. දුටු සියලු බුදුරු උගුල්ලා දමා සිටින් හරිමි කවුළු සියල්ල නිදහස් සුළඟට පැමිණෙන්නට එල්ලා අලුතින් කැන්වසයක් කියවා නැවතත් දම්සක් සුතුර ගත් විට පින්සල අතට මට පෙනේ දනන් ඉඳ හිට යනෙන ඉරු රැසින් ගිනිගත් මග දිගේ ගයාවේ සිට යොදුන් 18ක් පා ගමනින් නවතිමින් යලි නැගිටිමින් එක සිතින් තිර අදිටනින් ඉදිරියටම ඇවිද එන කුඩා මිනිස් රුව